ආයිබෝවන්. හොඳයි. එහෙනම් අපි පස්වෙනි දුල පුතාලගේ ඔන්ලයින් ගණිත ගැටළු පන්ති ආරම්භ කරමු. අද අපි සාකච්ඡා කරන්න පුතේ ජූනි මාස ටියුට් එකේ 80 වෙනි ගානේ ඉඳලා ඉස්සරහට යන්නේ. එතකොට පුතේ බලන්න වාගේ ජූනි මාස ටියුට් එක පෙන්වන්න බලන්න. ජූනි මාස ටියුට් එක ඒකේ 80 වෙනි එදා අපි 79ක් කතා කළා 80 ඉඳන් ඉස්සරහට යන්නේ. අපි තීරණය කළා තවත් ගණිත ගැටළු එනවනේ පුතේ මේ 150ක් මේ අලුත් ටියුට් එක. ඒ නිසා අපි තීරණය කළා හෙට උදේ අද දැන් සාකච්ඡා කරන කොටසේ කියන්නේ මේ ටියුට් එකේ ඉතුරු කොටස හෙට උදේ ඉවර කරන්න. හරි. එතකොට හෙට උදේ දහම් පාසල් යන අයට මම රෙකෝඩින් එක දානවනේ. ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එතකොට හෙට උදේ කාලේ ඉතුරු වුණොත් ඒකත් කරලා අපි පේපර් ක්ලාස් එකේ දා අංක 3 එක පේපර් ගැන අපි කතා කරේ. ඉතුරු කතා කරමු නැති පේපර් එකත් කතා කරන්න පුළුවන්. ඒ සම්බන්ධව අපි බලමු. හරි. එහෙනම් හරි. මැසේජ් දාන මැසේජ් බලලා පොඩ්ඩක් තීරණය කරන්න. එහෙනම් පුතේ ගන්න 80 වෙනි අංකය. ප්‍රශ්නාංක 80. පුතේ 80 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම හොඳට බලන්න. ටැංකියක ජලය පිරෙන නලයේ විවෘත කළහොත් පැයකට ටැංකියෙන් 3න් එකක් පිරෙනවා. පැයකට 3න් එකක් පිරෙනවනේ පුතේ. කියන්නේ ටැංකියේ වතුර එන නලය ඇරියොත්. හරිද? එතකොට පැයකට 3න් දැන් මෙහෙමනේ. මේ වගේ ටැංකිය තියෙනවා නම් ටැංකිය හරියටම අපි කොටස් 3කට බෙදුවොත් ඔන්න ඔහම පැයකදී මේක පිරෙනවා. තවත් පැයක් ගියොත් මේක පිරෙනවා. තවත් පැයක් ගියොත් මේක පිරෙනවා. පැය 3ක් යද්දි ටැංකියම පිරෙනවනේ. නමුත් ජලය පිටවන නලයේ විවෘත කළොත් පැයකට ටැංකියෙන් 6න් එකක් ඉවත් වෙනවා. 3න් එකක් පිරෙනවා. ඇරියොත් ඇරෙන එක දැන් මෙහෙම ඇතුළට එන නලයේ විවෘත කරොත් මෙහෙම වෙන්නේ. එළියට යන එකකුත් තියෙනවා පිට වෙන එකක් තියෙනවා. ඒකෙන් 6න් එකක් පිට වෙනවා පැයකදී. 6න් එකක්. ඒ කියන්නේ අර 6ට බෙදුවොත් මෙහෙම ඔන්න ඔහොම. මේක පිට වෙනවා. මෙතෙන්ට පිරුණාට මේ ටික අඩු වෙනවා. එතන පැයකදී 6න් එකයි ඉතුරු වෙන්නේ. නල දෙකම එකවර විවෘත කළොත් ටැංකියේ පිරීමට කොපමණ කාලයක් ගත වේද? එතකොට නල පිරෙන එකයි පිට වෙන එකයි දෙකම ඇරියොත් එහෙම අපි නල දෙකම විවෘත කරොත් පිරෙන එකයි පිට වෙන එකයි දෙකම සිද්ධ වෙනවා. එතකොට ටැංකිය පිරෙන්න කොච්චර කාලයක් ගත වෙනවාද කියලා තමයි අහන්නේ. ඔය ප්‍රශ්නාංක 80. හා මම උදව් කරන්නේ. ඔයා 80 ඉඳලා හදන්න පුතේ 80 81 82 83 84 85 86 87 88ට හදන්න. මොකද කරන්නේ? එකපාර අපි සාකච්ඡා කරමු මේ 80 මෙන්න 81. හරි? ඔයා හදන්න ඕනේ පුතේ 80 ඉඳලා 88ට. හරි කාලය දෙන්නම් දැන් 80ත් එක්ක බැලුවොත් 80 81 82 83 84 85 86 87 කීයද 9ක් තියෙනවා ගන්න විනාඩි 10ක් දෙන්න විනාඩි 10ක් හරි ස්ටාර්ට් කරන්න විනාඩි 10න් හදන්න හරි
81 ඉඳලා 88ට. හදන්න. බලමු 10ක් යනකොට කොච්චරක් වාට හදන්න පුළුවන්ද කියලා.
මොකද කියන්නේ කාලේ නම් අවසానයි. කාලේ අවසానයි නේද? හා. පුතේ බලන්න හදලා ඉවර කට්ටිය හදලා ඉවර නැති අත්පුරි ගහන්න බලන්න. හා. නිශ්චිත කාලයකින් හදමු පුතේ ගොඩක් වෙලා දෙන්න බෑ. මොකද ඊළඟ ගණන් ටික විශේෂ ගණන් ටිකක් එන්නේ අලුත් ටියුට් එක. ඒ සඳහා කාලය ඉතුරු කරගන්න ඕනේ. මේ මාසෙන් ගොඩක් කාලය මේ ටියුට් එකට දෙන්න බෑ. හරි. එහෙනම් පුතේ ඔයා ගන්න 81 හදමු. 80 නේ. 80 ගන්න. ඔන්න දැන් මෙතන ප්‍රශ්නයක් තිබුණා. මැසේජ් එකක් දාලා තිබ්බා වෙලාවක් දීලා තියන්නේ නැහැ නේ කියලා. හැබැයි අර පැයකට කියලා තියෙනනේ ඒක තමයි පුතේ වෙලාව ඈ. ඒක කියලා පැයකට කියලා තියෙනවා. හරි. මම මෙයාව පොඩ්ඩක් පැත්තකට දාලා දකින්න ඈ. පිටමු. හරි. පුතේ බලන්න ඔන්න දැන් මේකේ කාලයක් දීලා නැහනේ. අපි මේ චුට්ටක් බලමු. ටැංකියක ජලයේ පිරෙන නලයේ විවෘත කළහොත් පැයකට ටැංකියෙන් 3න් එකක් පිරෙනවා. අපි ප්‍රශ්නාංක 80 දාගෙන පුතේ හැමෝම දාගන්න 80 80 දාලා නැවත මාත් එක්ක හදමු. කොටු 3කට එන්න ටැංකියක් අඳින්න. මේ කොටස පිරෙනවා පැයකදී මේ කොටස පිරෙනවා ඊළඟ පැයදී මේක ඊළඟ පැයදී මේක පැය 3කදී මේක පිරෙනවා. පැය 3කදී පිරෙනවා. හරිද? නමුත් මෙහෙම එකකුත් තියෙනවා. ජලයේ පිටවන නලයේ විවෘත කළහොත් පැයකට ටැංකියෙන් 6න් එකක් ඉවත් වෙනවා. එළියට යන නලයක් තියෙන. ඒක විවෘත කළොත් මේක 6ට බෙදුවොත් පුතේ 1 2 3 4 5 ඔන්න ඔච්චරක් වෙනවා. මෙහෙම අදින්න. පැයකදී මෙතෙන්ට පිරුණට මේ එක කෑල්ලක් ඉවත් වුණාම ඉතුරු වෙන්නේ මෙච්චරයි පැයකට. පැයකට මෙච්චරයි ඉතුරු වෙන්නේ. ඊළඟ පැයේදී මෙතෙන්ට පිරුණට යනවනේ මෙච්චරයි ඉතුරු වෙන්නේ.
ඊළඟ පේජි මේ ටික ඊළඟ පේජි මේ ටික ඊළඟ පේජි මේ ටික ඊළඟ පේජි මේ ටික 1 2 3 4 5 6 කොච්චර කාලයක් යනවද? පැය 6ක කාලයක් යනවා. ඇයි 6න් එකක් ඉවත් වෙනවා. එතන ඉතුරු වෙන්නේ 6න් එකයි. හරි? උත්තරේ කොපමණ කාලයක් ගත වේද? පැය 6යි. තේරුණ කට්ටියත් පොඩි ගහන්න බලන්න. මම ආයෙ ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. පැයකට මෙච්චරක් පිරෙනවා. පැයකට මේ ප්‍රමාණයක් අඩු වෙනවා. එතන ඉතුරු වෙන්නේ මෙච්චරයි පැයකට. පැයකට ඉතුරු වෙන්නේ 6න් එකයි. හරි? හොඳයි. දැන් එහෙනම් අපි යමු පුතේ 81. සමාන ඉරටු කැබලි 16ක් යොදාගෙන හදලා තියෙනවා මේ රූප සටහන බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16. සමාන ඉරටු කැබලි 16ක් යොදාගෙන නිර්මාණය කර ඇති පහත රූපයේ සමාන ප්‍රමාණයේ ත්‍රිකෝණ හතරක් පමණක්. පුතේ පමණක් කියන එක වට කරන්න. ඒ කියන්නේ තව චතුරස්‍රය ඉතුරු වෙන්න බෑ, වෙන ත්‍රිකෝණ ඉතුරු වෙන්න බෑ නේද? මොනවත් වෙන රූප ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්න පුළුවන් මොනවාද? ත්‍රිකෝණ හතරක් විතරයි. ත්‍රිකෝණ හතරක් පමණයි ඉතුරු වෙන්න පුළුවන්. right. හොඳට ප්‍රශ්න කියවන්න බාන එක පාරක් නැවත වතාවක්. හොඳට කියවන්න. අන්න එහෙම හොඳට කියවන්න. හරි. එහෙනම් පුතේ මම පෙන්නනවාට මේ ත්‍රිකෝණය ඉතුරු වෙනවා. මේ ත්‍රිකෝණය ඉතුරු වෙනවා 2යි. මේ ත්‍රිකෝණය ඉතුරු වෙනවා 3යි. මේ ත්‍රිකෝණය ඉතුරු වෙනවා 4. ඔන්න ත්‍රිකෝණ 4 ඉතුරු වෙන විදිය. ඔක ඕන පැත්තකට අපිට අඳින්න පුළුවන්. එතකොට මේක ඉවත් කරන්න, මේක ඉවත් කරන්න, මේක ඉවත් කරන්න, මේක ඉවත් කරන්න. 4ක් තමයි ඉවත් කරන්න. මේක කලින් ඇවිල්ලා තියෙනවා. කලින් ඔය රූප සටහනම තිබ්බා නේ. හරි. උත්තරය මම නැවත දුන්නේ මේ පාර හරියයිද බලන්න. දැන් හරි ගිය කට්ටිය අත්පුඩි ගහන්න බලන්න. ත්‍රිකෝණ 4ක් පමණයි. හරි. එතකොට වෙන එකක් කරොත් මොකද වෙන්නේ? තවත් අවම වශයෙන් ඉරට කැබලි ගන්න තමයි 4. හරිද? අපි යමු 82. 82. පුතේ ඔයා ගන්නකො කලින් ගන්න නැවත වතාවක්. ඒක මෙන්න මේ වගේ එකක් එක පටල ගන්න එපා පුතේ ඈ. දැන් මේ ගණන් වර්ගව හදනකොට මතකද අන්තිම පැයේදී මේ සම්පූර්ණ එකම ගන්නවා කියලා? වෙන ගණන් වර්ග මේක නෙමෙයි. ඒකයි මේකයි පටල ගන්න එපා. මේකේ නල දෙකක් විවෘත කරලා තියෙන එකක් ඇතුළට එන නලය, එකක් පිට වෙන නලය. නල දෙකම කරා මැරලා තියෙන්නේ. එකෙන් මැසේජ් එකක් දාලා තියෙන අන්තිම පැය පිට වෙන්නේ නැහැනේ කියලා. ඒ වෙන ගණන් වර්ගයක් පුතේ. මේක දෙකම කරා මැරලා තියෙන්නේ. අවසානයක් දක්වාම මොකද වෙන්නේ? පිට වෙනවා. හරි. එතකොට පැය 6ක් තිබිලා තවත් තිබ්බොත් මේකෙනුත් පිට වෙනවා. ඊට පස්සේ මෙහෙනුත් පිට වෙන්න පටන් ගන්නවා. හරිද? අන්තිම පැය ගණන් ගන්න නැහැ කියන්නේ පුතේ ගණන් වර්ග දෙකක් ඔයා පටලගෙන තියෙන්නේ. හරි. ඒ දරුවා මැසේජ් එක දාපෙන්නා ඕකේ කියලා මට මැසේජ් එකක් දාලා තියන්න. නැත්නම් ආයෙ පැහැදිලි කරලා දෙන්න ඈ. හරි. අංක 82. පුතේ අංක 82 ලියා ගන්න. මීටර 2ක් දිග ලෝහ පටියකින් සෙන්ටිමීටර 200යි කියලා ලියන්න පුතේ.
මීටර සෙන්ටිමීටර් 20ක කොටසක් මැදින් කපා ඉවත් කළා. 20 අඩු කරන්න. එතකොට 180යි. මෙහෙම ලෝහ පටියක් තිබ්බා. මේ වගේ කෑල්ලක් කපලා අයින් කරා. මේකයි මේක එකතු 180යි. ඊට පස්සේ මේ පටි දෙක එක උඩ එක මෙහෙම තියලා සෙන්ටිමීටර් 10ක් එක උඩ එක තියලා පෑස්සුවා මේ. කොටස් දෙක සෙන්ටිමීටර් 10ක් බැගින් එක මත එක තබා පටිය දිග පටියක් වෙනස හැදුවා 10ක් අඩු කරන්න. 170යි. ලෝහ පටිය දිග සෙන්ටිමීටර් 170යි. එහෙම නැත්නම් 1m 70යි cm. තේරුණ කට්ටිය අත්පුඩි තුනක් ගහන්න 1 2 3. හරි. අපි යන ප්‍රශ්නාංක 83. මෙන්න 83. චානුරගේ දැන් වයස අවුරුදු 1කි. චානුරගේ දැන් වයස අවුරුදු 1යි. ගීනුලගේ දැන් වයස අවුරුදු 6කි. ගීනුලගේ දැන් වයස අවුරුදු 6යි. ලියගන්න. ලිව්වද? හරි. ගීනුලගේ වයස චානුරගේ වයසෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු දෙගුණයක් වෙන තව අවුරුදු බලමු ඉස්සරහට 2 3 4 5 6 මෙයාටත් වයස නම් මේ විදියට බෙන් දෙගුණයක් වෙච්ච තැන මෙතන දැන් ඉන්නේ එක බිඳුව 1යි 2යි 3යි 4යි තව අවුරුදු 4කින් හරි කට්ටිය අත්පුඩි ගහන්න හරියට අත්පුඩි ගහන්න 1 2 අපි යන ප්‍රශ්නාංක 84 පැයට කිලෝමීටර් 30ක වේගයෙන් ගමන් කරන යතුරු පැදියක් පුතේ 84 දාන්න පැයට කිලෝමීටර 30යි යතුරු පැදියේ කිලෝමීටර 45ක් යන්න ඕනලු 30ක් කියන්නේ පැය 1යි පුතේ 45ක් කියන්නේ තව 15ක් ඕනේ එතකොට තමයි 45 හැදෙන්නේ මේකෙන් භාගයක් කියන්නේ මේකෙනුත් භාගයක් කියන්නේ පැය භාගයක් එහෙනම් 45 යන්න පැයකුයි පැය භාගයකුයි යනවා පැයකමාරක් යනවා එහෙනම් පැය 1යි මිනිත්තු 30යි හරි නේද අපි යනවා 85 මෙන්න 85 වට්ටක්කා ගෙඩියක බර එම ගෙඩියේ බරෙන් 4න් එකක් පුතේ මේ වට්ටක්කා ගෙඩියේ බර දැක්වෙන රවුම අදින්න ඔය වට්ටක්කා ගෙඩිය නෙවෙයි වට්ටක්කා ගෙඩියේ බර දැක්වෙන රවුම ඒක හරියටම 4ට බෙදන්න වට්ටක්කා ගෙඩියක බර එම ගෙඩියේ බරෙන් 4න් එකක් සහ ඒ කියන්නේ මෙන්න 4න් එකක් හා තවත් ග්‍රෑම් 900ක් එහෙනම් මේක 300යි 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 ඕන 900 හැදෙන විදියට එහෙනම් මේකත් 300යි වට්ටක්කා ගෙඩියේ මුළු බර සොයන්න මුළු බර මොකද්ද 304ක් වට්ටක්කා ගෙඩියේ මුළු බර 304ක් කියන්නේ මෙන්න 304ක් 1200යි 1200යි ග්‍රෑම් එහෙම නැත්නම් 1 kg 200යි අපි යනවා අංක 86 පුතේ 86 වෙනි එක ප්‍රශ්න 25කින් යුත් තරඟ විභාග ප්‍රශ්න පත්‍රයක නිවැරදි පිළිතුරක් සඳහා ලකුණු 4ක් හිමිවන අතර
වැරදි එක් පිළිතුරක් සඳහා ලකුණු එකක් අහිමි වේ. ඔන්න බලන්න. හරි ගියොත් එකට ලකුණු 4ක් දෙනවා. හැබැයි වැරදුනොත් ෆනිෂ් කරනවා, දඩුවමක් දෙනවා, එකට ලකුණක් කපනවා මේ. එතකොට මේ ලකුණු 4 හම්බෙන්නෙත් නෑ. දැන් වැරදිච්ච ප්‍රශ්නෙට ඒ ලකුණු 4 හම්බෙන්නේ නෑ කොහොමද? ඒක වැරදුනේ ගන්න. එතකොට එකක් වැරදුනොත් මේ ලකුණු 4ක් නෑ. තව ලකුණකුත් කපනවා. එක ප්‍රශ්නයක් වැරදුනොත් මේ තරග විභාගයේ හැටියට ලකුණු එකක් නෙමෙයි අඩු වෙන්නේ. ඒකට හිමි ලකුණු 4 අඩු වෙනවා. අමතර ලකුණක් නැති වෙනවා. 5ක් අඩු වෙනවා. ඒක අපිට හිතා ගන්න ඕනේ. අපි හිතා ගන්න ඕනේ. ශානිකා මෙම ප්‍රශ්න පත්‍රයේ ලකුණු 65ක් ලබා ගත්තේ නම් ඇය නිවැරදි පිළිතුරු සපයෑදී ප්‍රශ්න ගන්න හොයන්නේ මෙහෙමයි. ප්‍රශ්න 25ක් තියෙනවා. 4 ගානේ හම්බ වුණා නම් 86 වෙනි ගාන ලියා ගන්න. 25ටම පුතේ 4 ගානේ ලැබුණා නම් ලකුණු 100ක් එන්න ඕනේ. හැබැයි ශානිකාට ලැබුණේ ලකුණු 65යි. 100න් 65ක් අඩු කරන්න හැමෝම මේක හදන්න. 10න් 5ක් 5යි 9න් 6ක් 35ක් අඩු උනේ මොකටද? වැරදිච්ච ප්‍රශ්න වලට. හරිද? 35ක් අඩු උනේ මොකටද? වැරදුන ප්‍රශ්න වලට. වැරදුන ප්‍රශ්න කීයද? පුතේ වැරදුන එක ප්‍රශ්නයකට ලකුණු එකක් අඩු වෙනවා දඩුවමකට. ඒකට හම්බ වෙන ලකුණු 4ක් නැති වෙනවා. එක ප්‍රශ්නයක් වැරදුනොත් ලකුණු 5ක් අහිමි වෙනවා. එහෙනම් ලකුණු 35ක් අහිමි උනේ එකකට ලකුණු 5 ගානේ 7ක් ප්‍රශ්න 7ක් වරද්දලා නිසා. හරි? අහිමි වෙච්ච ලකුණු 35 අහිමි උනේ එකට 5 ගානේ 7ක් වරද්දලා. ඔක්කොම ප්‍රශ්න 25ක් තිබ්බා. 7ක් වැරදුනා. 25න් 7ක් අඩු වෙන 15න් 7ක් 8යි 18යි. ඇය නිවැරදිව පිළිතුරු සපයෑදී ප්‍රශ්න ගන්න කීයද? 18යි. තේරුණ කට්ටිය අත්පුඩි 3ක් ගහන්න 1 2 3. හා මම කියන්නම් මෙහෙම. හා ලකුණු ගත්තා. මෙයා ගත්තා ලකුණු දැන් මේක කියන්නේ 65ක් ගත්තා කියන්නේ. හා ලකුණු 80ක් ගත්තොත් ප්‍රශ්න කීයක් වැරදුනාද කියලා හදන්න. ලකුණු 80ක් ගත්තොත් ප්‍රශ්න කීයක් වැරදිලාද? හදන්න. ඔක්කොම හරි ගියොත් 100යි. 80ක් ගත්තා. එහෙනම් 100න් 80ක් අඩු කරලා වැරදිච්ච මේ අහිමුණ ලකුණු ගන්න බලන්න. එකකට 5 ගානේ හදන්න ඉක්මනට. ලකුණු 80ක් ගත්ත කෙනෙක් ප්‍රශ්න කීයක් වරද්දලාද? හදන්න. දැන් ඔයාලා මේ ගාන තේරුණා නම් තනියම හදන්න පුළුවන්. හදලා නැගිටින්න. නෑ ප්‍රශ්න කීයක් වරද්දලා නෙමෙයි. ප්‍රශ්න කීයක් හරි ගිහිල්ලාද? ලකුණු 80ක් ගත්ත කෙනෙක්ගේ ප්‍රශ්න කීයක් හරි ගිහිල්ලාද? හදන්න. ලකුණු 80ක් ගත්ත කෙනෙක්ගේ ප්‍රශ්න කීයක් හරි ගිහිල්ලාද? හා ඔයා මැසේජ් එකක් දාන්න. ප්‍රශ්න හරි ගියේ ගන්න. දාලා තියන්න බලන්න මම චෙක් කරගන්න. right. බලමු අපි ඔයාට පුළුවන් වුණාද බැරි වුණාද කියලා. ඔක්කොම හරි ගියා නම් ලකුණු 100යි. හැබැයි ගත්තේ ලකුණු 80යි කියලා මං කිව්වා. එහෙනම් එයාට ලකුණු 20ක් අහිමි වෙලා තියෙනවා. එහෙනම් 20 බෙදනවා 5න්. ප්‍රශ්න 4ක් වැරදිලා. එහෙනම් ඔක්කොම ප්‍රශ්න 25ක් තියෙනවා. 4ක් වැරදිලා නම් ප්‍රශ්න 21ක් හරි. හරි කට්ටියත් පුරි ගන්න. හරි කට්ටියත් පුරි ගන්න. right good. වැඩ යන්නේ. ඊළඟ ප්‍රශ්න ඊළඟ සෙට් එක පුතේ අන්තිම සෙට් එක ඔයාට සුපිරි ගණන් ටිකක් දෙන්න ලෑස්තියි. චුට්ටක් ප්‍රමාද වෙන කමක් නැහැ ගන්න. සුපිරි ගණන් ටිකක් දෙනවා. ඒකෙදි හොඳට හිතලම කරන්න ඒවා තියෙන්නේ. හරි අවසාන සෙට් එක හොඳටම හිතලා කරන්න තියෙන්නේ බලමු. හා 87 බලන්න. සෙන්ටිමීටර 200ක් දිග දුම්රියක් තප්පරයට 20ක නොවෙනස් වේගයකින් ගමන් කරයි. මේ දුම්රිය මීටර 100ක් දිග පාලමක් පසු කිරීමට කොපමණ කාලයක් ගත කරයිද? අංක
87. පුතේ මේ වෙලාවට දුම්රිය දිගයි පාලමේ දිගයි එකතු කරන්න. 200යි 100යි එකතු කරන්න 300යි. ඒ 300 බෙදන්න තප්පරයට මීටර 20යි නම් 20ෙන් බෙදන්න කීයද? 20 එකක් 20යි 10ක් ඉතුරුයි 100ට 25යි 100යි බිඳුවයි. ඒ කියන්නේ තප්පර 15ක් ගත වෙනවා. තප්පර 15. දුම්රිය දිගත් එක්ක එකතු කරන්න ඕනේ. ඒක හේතුව මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. පැහැදිලි කරලා දෙන්නම් ඒක හේතුව. හරි. ඒක හේතුව මම පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟ පුතේ 88 නේද? 88 හැදුවා ඔයා. ඒක මම සාකච්ඡා කරන්නම් පස්සේ. දැන් ඔයා හදන්න 89 ඉඳලා 98ට. හදන්න. 89 සිට 98ට. හදන්න. විනාඩි 10ක් දෙනවා හදන්න. විනාඩි 10ට හදන ප්‍රමාණය හදන්න පුතේ. ඊට පස්සේ විනාඩි 10 මෙන්න. right. දැන් මෙතන පුතේ මම 88 වෙනි ගාන කියලා දුන්නේ නැහැ ඔයාලට. 88 වෙනි ගාන කියලා දෙනවා ඊට පස්සේ මේ ටික හදන්න. මේක සාකච්ඡා කරන්න කලින් කියලා දෙනවා. 87 වෙනි එකේ දුම්රිය දිග එන විදිය කියලා දෙනවා. right. දැන් විනාඩි 10කින් තමයි මම ආයේ කතා කරන්නේ 88 ඉඳලා 89 ඉඳලා 98ට හදන්න. right. start. හරි. හදන්න.
හරි. තාමත් හදන යතෝසන්. දැන් හදමු අපි පුතේ 88 ඉඳලා ඉස්සරහට 98ට බලමු ඈ. හැමෝම 88 ඉඳලා 98ට බලමු. 88 වෙනි ගාන පුතේ ඉස්සර සාකච්ඡා කරලා යන් ඈ. මෙන්න මේකත් පොඩ්ඩක් පැහැදිලි මදි වගේද කියන්නකෝ. හා මම මෙහෙම කරන්නම්කෝ මේකට. මේ දුම්රියේ දිගයි මොකද්ද පාලමේ දිගයි එකතු කරන්න හේතුව මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඈ. ඔන්න මෙහෙම තියෙනවා දුම්රිය. දුම්රිය හැම තියෙනවා. දුම්රිය මේක 200ක් දිගයිනේ. මීටර 200ක් දිගයි මේ දුම්රිය. හරිද? එන්න පොඩ්ඩක්. දුම්රිය කෙලවර පේන්නේ නැහැ වනේ. ඔක 200ක් දිගයි ඈ. ඊළඟට හරියටම දුම්රිය පාරේ මෙන්න මෙතනින් පටන් ගන්නවා පුතේ මේ දුම්රිය පාර කොහමද තියෙන්නේ? මේ මෙතනින් පාලම පටන් ගන්නවා. පාලම මෙතනින් පටන් ගන්න මෙච්චරක් පාලම තියෙනවා. දුම්රියේ පාරේ පාලමක් වෙන්න. පාලම. හරිද? පාලම 100ක් දිගයි. හරිද? දුම්රිය පාලම හරහා යනවා කියලා කියන්නේ මේ ඉස්සරහා මේක හිතන්න මේ රේඛාව හිතන්නකෝ. මේක මෙතෙන්ට ගිහිල්ලා බෑනේ. මේ දුම්රිය මෙහෙම ගිහිල්ලා මෙන්න මේ අපි හිතමු A කියන ලක්ෂය. මෙතන A කියන ලක්ෂය මේ මෙතනට ගියාට දුම්රිය මේ පාලම පහුවෙන්නේ නැහනේ. එහෙනම් දුම්රිය මේ පාලම පහු කරලා මෙතනටම යන්න ඕනේ. මෙහෙම එන්න ඕනේ. ඔහොම. මෙන්න දුම්රිය. මෙන්න මේ අවසාන අපි તો මේ රේඛාව B කියලා. B රේඛාව මෙතනට එන්න ඕනේ. දුම්රිය ඔහොම. B රේඛාව මෙතන. ඒ කියන්නේ මේ දුර 200යි මේ දුර 100යි 200කුයි 100කුයි ධාවනය කරන්න ඕනේ දුම්රිය පාලමෙන් එහාට යන්න. හරි? 200ක් ධාවනය කළොත් 200ක් ධාවනය කරොත් මේක මෙතනට එනවා. මේ මෙතන 200ක් කියන්නේ මේ 200ක් ධාවනය අපි 100ක් ධාවනය කරොත් මෙතනින් ඉවරයි. 200ක් ධාවනය කරොත් තව 100ක් ඉස්සරහට යයි. දුම්රියෙන් භාගයක් පාලමේ. ඒ නිසා තමයි දුම්රියේ දුරයි පාලමේ දුරයි එකතු කරන්න ඕනේ. එතකොට දුම්රිය ගමන් කළ යුතු මුළු දුර එනවා. ගමන් කළ යුතු මුළු දුර 300යි. තප්පරයට මීටර 20යි ගමන් කරන්නේ. එහෙනම් 320ෙන් බෙදුවා තප්පර ගන්න එනවා. හරි. අමල් නිමල් කමල් යන තිදෙනා ධාවන තරඟයක නිරත වේ. අංක 88 දාගන්න. එහි දෙවන ස්ථානයේ සිටි කමල් එන්න. මෙන්න පළවෙනියා, මෙන්න දෙවෙනියා, මෙන්න තුන්වෙනියා. ලියන්න 1 2 3 කියලා දාන්න. කට්ටිය දුවන්නේ මේ පැත්තට. මේ දිනුම් කණුව. මෙතන හිතන්න මේ රේඛාව. දැන් මේ පළවෙනිය ගැන මුකුත් සඳහන් වෙන්නේ නැහැ. පළවෙනි ගැන මුකුත් සඳහන් වෙන්නේ නැහැ. කියනවා දෙවන ස්ථානයේ සිටි කමල්. මේ මෙතන කමල් දුවනවා. කමල් දෙවෙනියා දැන්. ඊට කලින් තව එක්කෙනෙක් ඉන්නවා. එයාගේ නම මුකුත් සඳහන් වෙන්නේ නැහැ. කමල් දෙක. කමල් දැන් දුවනවා. හරි? කමල් පහු කරාලු කවුද? කමල් පසු කර අමල් ඉදිරියට පැමිණියා. දෙවෙනි ස්ථානයේ සිටි කමල් පහු කරලා අමල් ආවා. කමල් පහු කරලා අමල් මෙහෙම ඉස්සරහට ආවා. මෙයා තමයි අමල්. මේ අමල් කලින් මෙතන හිටියේ. තුන්වෙනියා. එහෙනම් දෙවෙනියට හිටියේ කමල්, තුන්වෙනියට හිටියේ අමල්. මෙයා තමයි මෙයා පහු කරලා ඉස්සරහට ගියේ. එහෙනම් කමල් අමල් තව නමක් කියද බලන්න. කමල් කමල්. මේ නිමල් කියන එක නග සඳහන් වෙන්නේ නැහැ. එයා තමයි පළවෙනියා. මුලින්ම දුවන්නේ එයා. තේරුණ කට්ටිය අත්පොඩි 3ක් ගහන්න. එයාගේ නම සඳහන් වෙන්නේ නැත්තේ එයා පළවෙනියා.
ඇයි දෙවනි ස්ථානයේ සිටි කමල් දෙවනි ස්ථානයේ හිටියානම් අනිවාර්යයෙන් ඊට ඉස්සරහින් කෙනෙක් ඉන්න ඕනේ. අනිත් එක තමයි මෙයා තුන්වෙනි ස්ථානයේ ඉඳලා තමයි මෙයා පහු කරේ. මෙයා දෙවෙනියා වෙන්නම් දෙයාට කලින් මෙයා පහු කරන්න කලින් මෙයාට ඉස්සරහින් එක්කෙනෙක් ඉන්න ඕනේ. එයා තමයි නිමන්. තුන් දෙනයි ඉන්නේ. හරි. අපි යනවා 89. ප්‍රශ්නාංක 89. හැම කෙනෙක්ම අංක 89 කියලා කටුවැඩ කරන පොතේ අංකය යොදන්න. ගොවිපලක කුකුලන් මෙන් දෙගුණයක් ගවයෝ සිටිති. කුකුලෝ යම් කිසි ගාණක් ඉන්නවා. ඒ වගේ දෙගුණයක් ඉන්නවා ගවයෝ. එම සතුන්ගේ කකුල්වල එකතුව 190කි. පුතේ එක කුකුලෙකුයි ගවයෝ දෙගුණක හිටියොත් පාද කීයද බලන්න. කුකුලට 2යි. ගවයාට 4යිනේ 4 වරක් 2 8යිනේ. ඔය විදිහට හිටියොත් පාද 10ක් එනවා. මේ විදිහට හිටියොත් පාද එකතුව 190ක් වෙන්න එහෙනම් මෙහෙම තමයි ලියලා බලමු. right ඔය පෙළේ ලියන්න ඉස්සෙල්ලා. හරි. ලිව්වා. ඒක 190ක් නැති නිසා කුකුල දෙන්නෙක් හිටියොත් ගවයෝ 4යි. කකුල් බලන්න. ගවයෙකුට 4යි 4 වරක් 4 16යි. කුකුලෙකුට 2යි 2 වරක් 2 4යි. කීයද? 20යි. ඔච්චරයි කරන්න ඕනේ. හරිද? ඔච්චරයි කරන්න ඕනේ. ආයෙ දිගට රටාව ලියන්න දෙනවා බලන්න. මේක ලියනවා 1 2 3 4 5 6 7 8 කියලා ලියන්න යනවා. මේක මොකද කරන්නේ? 2 4 6 8 10 12 14 කියලා ලියන්න යනවා. මේක 10 20 30 40 50 60 70 කියලා ලියාගෙන යනවා. 190ක් වෙනකන් යටට ලියන්න. ලියපුවාම හාලියෙන් බලන්න හා. දැන් 70ට ලිව්වා. රටාවනේ. 8යි 16යි 80යි. 9යි 18යි 90යි. 10යි 20යි 100යි. නිකන් මේක චෙක් කරලා බලමු. මේක ගවය 20යි කියන්නේ 4 20ක් 80යි. මෙතන 20යි 100යි. හරිනේ. 11යි 22යි කියන්නේ 110යි. 12යි 24යි කියන්නේ 120යි. 13යි 26යි කියන්නේ දෙගුණයක් නේ 140යි. 14යි 28යි 150යි. 10 10 වැඩි වෙන්නේ. 15යි 30යි 160යි. 16යි 32යි 170යි. 17යි 34යි 180යි. 15යි 30 එන අරෝනේ. 18යි 36යි 190යි. හරිද? තව ක්‍රමයක් තියෙනවා. හරිද? එතන මේකෙන් ඔයාලට තේරෙනවනේ ඔන්න. එතකොට පාද 190ක් වෙන්නේ කුකුල 18යි ගවයෝ 36යි හිටියොත්. එතන අහන්නේ කුකුලන් ගණන කීයද? 18යි. හරිද? අපි යමු ඊළඟ කොටසට. පොකුණකට සල්වීනියා පැලයක් දැමු විට සෑම දිනකදීම එහි ඇති පැල ගන්න දෙගුණ වේ. හරි. අංක 90. පොකුණකට සල්වීනියා පැලයක් දැමු විට පැල ගන්න දෙගුණ වේ. පොකුණෙන් භාගයක් පිරීමට දින 16ක් ගත වුණා. මෙන්න පොකුණෙන් භාගයක් පිරෙන දවස් 16යි. තව එක දවසක් යනකොට තියෙන එක දෙගුණ වෙලා මේ මෙතනට එනවා. මේ ටිකට එක දවසක් යන්නේ. දින 16ක් ගත වුණේ නම් පොකුණ සම්පූර්ණයෙන් පිරීමට තව දින කීයක් ගත වේද? දින 1යි. ඇයි? භාගයක් පිරෙන්න දින 16ක් ගියා නම් තව එක දවසක් ගියාම
සම්පූර්ණයෙන් පිරෙනවා. උත්තරේ තව රවුම් කරන්න. පිටු 12ක් ඇති පුවත්පතක 9 10 යන පිටුවල අයත් කොළය ගැලවී ඇත. එහි එම කොළයට සම්බන්ධ අනෙක් කොළයද ගැලවුණි නම් ඉතුරු පිටුවල අංක මොනවාද? අංක 91 දාන්න පොඩක් කියන අපි 90. ඔව් 91. ඔයා දන්නවා පොතක පිටු සම්බන්ධයෙන් මුළු පිටු ගාන 9ක් කඩු කරපුවා මුළු පිටු ගාන 9 නම් 9ක් කඩු කරපු මුළු පිටු ගාන 12 නම් 9ක් කඩු කරපුවාම එන ගාන ඊළඟ පැත්තේ පිටුවට සමාන වෙනවා කියලා. අපි එහෙම එකක් කරලා තියෙනවා. හරි. ප්‍රශ්නාංක 91 දාන්න. පිටු 12ක් ඇති පුවත්පතක. ඔයාට පුළුවන්ද පුතේ පොඩි පොතක් ගන්න. අංක දාලා මේක කියලා දෙන්න. හරි. ලියලා ඉවර වෙච්ච පිටු 40 පොතක් ගන්න. පිටු 40 පොතක් ගන්න. හරි. 8යි 4යි විවේකී අරගෙන ඉන්න. විනාඩි 5න් 10න් විනාඩි 10කින් විතර එන්න. හරි. ඉන්ටර්වල් එක ගන්න. පොතකුත් අරන් එන්න.
හොඳයි හැමෝමෙන් සියලු දෙනා එන්න. පුතේ 89 වෙනි ගානේ ප්‍රශ්නක් තියෙනවා නම් හදුවේ. 89 හදමු. පුතේ බලමු 89 වෙනි ගානේ එක පේලියක අඩුවක් වෙලා තියෙන බලන්න. තව එකක් ගියා නම් 190 වෙනවා. එහෙම එකක් වෙලා තියෙන චුට්ටක් බලන්න චෙක් කරන්න. හරි අපි යමු ප්‍රශ්න අංක 91 ඉඳලා ඉස්සරහට ගිහිල්ලා අරක පස්සේ යමු ඈ. හරි. 91 වෙනි ගාන හොඳට කියවන්න. 91 වෙනි ගාන ඉතා හොඳින් කියවලා හිතට ගන්න මොකද්ද මේ අහලා තියෙන්නේ. ඔයා හොඳට අහගන්න. ඔයා පිටු 40 පොතක් ලෑස්ති කරගන්න කියව නේද? ඒක දැන් අංක දාන්න ගියොත් වෙලා යන හින්දා මම මෙහෙම කරන්න. ඔයා ක්ලාස් එක වුණාම නැත්නම් අම්මට හරි තාත්තට හරි එකේ ඉඳලා අංක දාන්න කියන්න 40ට. දැන් පොත ගත්තොත් නම් පුතේ පොතේ අංක දැම්මුත් වෙනවා මේ 44ක් එනවා. ඒ දන්නවද? පිටිකාවටත් අංක වැටෙනවනේ. නැත්නම් පැටලෙන්න පුළුවන් ඔයාලට. පිටිකාවටත් අංක දාලා වැඩි හිටියෝ පිටු 40 පොතක අංක 44ක් දාන්න. දැන් මේ පස්සේ දාලා බලන්න මෙන්න මෙහෙම ඉන්න මම ඔයාලට පෙන්නනම් ආදර්ශයක්. මම මේකේ අංක දැම්මා. මෙතන එක දාලා අන්තිමට ආවේ 44. ඊට පස්සේ මට ඕන නම් මම කොලයක් මොකක් හරි එකක් ගැලෙව්වොත්. අපි හිතමු මම 12 කියන කොලේ ගලවනවා. පිටු අංක මම ගලවනවා අංක 11. බලන්න මේක. එතකොට මේකේ මුළු පිටු ගාන 44යිනේ. මම මේ පිටකවරේට අංක මුල දෙකයි අග දෙකයි හතරක් වැඩි වෙනවනේ. 44 ලිව්වා. මම මේ 11 අංකේ වර පෙවුනකට කමන්නේ. මෙතන 11 අංකයේ තියෙනවනේ. මම මේ කොලේ ගැලෙව්වොත් 11යි 12යිනේ ගැලවෙන්නේ. එතකොට මේකෙන් මුළු පිටු ගානේ 11ක් මම අඩු කරලා බලනවා. 4න් එකක් 3යි 4න් එකක් 3 33යි. හරියටම මේ 11 කියන කොලේ මම මෙතනින් ගැලෙව්වොත් ඒකේ අනිත් පැත්තේ මැදින් කටුවක් ගහලා තියෙන්නේ. ඒකේ අනිත් පැත්තේ මෙහෙම බලුවම මෙන්න මෙහෙම බැලුවාම අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ 33යි 34යි තියෙන්නේ මේ. 33යි 34යි. ඒ කියන්නේ 11 කියන කොලේ ගැලෙව්වහම 33 එනවා. 44න් 11 කඩ කරනවා 33යි. 33යි ඊළඟ අංකයේ තියෙන දෙක තමයි ගැලවෙන්නේ. 11යි 12යි ගැලෙව්වොත් මුළු ගානෙන් 11 කඩ කරපුවාම 33 එනවනේ. 33 අංකේ 34 අංකේ තියෙන කොලේ තමයි ගැලවෙන්නේ. මෙහෙම ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් මෙහෙම. මම තව එකක් කියන්නද? මේකේ 44ක් මගේ මේ පොතේ පිටු තියෙනවා. මම මේකෙන් ඉරනවා එකක්. මම කැමති එකක් කියලා දානවා. මම ඉරනවා ගලව ගන්නවා ඉතල ගත්තේ 11නේ. මම දැන් ගන්නවා 16. 16 කියන අංකයේ තියෙන කොලේ මම ගලවන්න යන්නේ. එතකොට මම මොකද කරන්නේ? මේකෙන් 16ක් අඩු කරලා බලනවා. 14න් 6ක් 8යි. 3න් එකක් 2යි 28. එහෙනම් 16 කියන කොලේ ගැලෙව්වොත් අනිත් පැත්තෙන් ගැලවෙන්නේ 28ද බලමු. 16. ඉන්න. ඉන්න. මුළු ගාන 44යි. 44න් මම 15 ගලමු 15 වෙනි එක ගලවනවා.
15 වෙනි පිටුව තියෙන කොලේ. ඒ කියන්නේ 15 වෙනි එකයි 16 වෙනි එකයිනේ. හරි. 16 ගැලුවහම 15ත් එකටනේ තියෙන්නේ. දැන් දන්නවද? එකෙන්නේ පටන් ගන්නෙ. එකෙන් පටන් ගන්නකොට කොලේ මුලට එන්නේ ඔත්තේ සංඛ්‍යාව තියෙන එක. 15 16 කියන්නේ එකම කොලේ දෙපැත්ත. 16 ගැලෙවුවා කියන්නේ 15ත් ගැලවෙනවා. හරිද? එතකොට හැම වෙලෙම මේ වම් අත පැත්තට ඔත්තේ සංඛ්‍යාවක් එන්න ඕනේ. හරිද? දැන් 16 17 කියලා පිටුවක් නැහැ. මේ එක කොලයක් නැහැ. 16 කියන එක අංකේ එක කොලයක 17 වෙන කොලයක තියෙන්නේ. ඇයි මේක ඉරට්ටේ සංඛ්‍යාවක් නේ. ඇයි පිටුව ආරම්භ කරන්නේ එකෙන්නේ. ඒ නිසා හැම වෙලේම මුලට තියෙන්න ඕනේ ඔත්තේ සංඛ්‍යාවක්. හරිද? එතකොට 14න් 5ක් 9යි. 3න් එකක් 2යි 29යි. මම 15 කියන කොලේ ගැලෙව්වොත් 15 කියන අංකේ තියෙන කොලේ ගැලෙව්වොත් අනිත් පැත්තේ 29 තියෙන්නේ 29යි 30යි කියන කොලේ තමයි ගැලවෙන්නේ. එහෙනම් 15 ගැලෙව්වොත් 29 ආවා. එහෙනම් 29යි 30යි කියන කොලේ තමයි කොලේ දෙපැත්ත මුල් අංකේ 29 අනිත් මුල පිටුවේ අංකේ 29 අනිත් පැත්ත 30. එහෙනම් 15යි 16යි කියන කොලේ ගැලෙව්වොත් 29යි 30යි තමයි අනිත් පැත්තෙන් ඉවත් වෙන්නේ. දැන් පැහැදිලිනේ? මේක වැඩි හිටියෝ අවබෝධ කරලා දෙන්න දරුවන්ට. එහෙනම් 91 අංකය දාගන්න පුතේ. පිටු 12ක් ඇති පුවත්පතක 12 දාන්න. 9 සහ 10 පිටු වල අයත් කොලය ගැලවුණා. අන්න. පුතේ 9 10 කියන්නේ හරිනේ. ඔත්තේ සංඛ්‍යාවකින් පටන් ගන්නෙ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඔත්තේ සංඛ්‍යාවෙන් පටන් ගන්නවා නම් එකම කොලේ දෙපැත්ත. හරි? එහෙනම් කෙලින්ම 12න් 9ක් අඩු කරන්න. කීයද? 12න් 9ක් 3යි. එහෙනම් 3 සහ 4 කියන පිටු දෙක තමයි ගැලවෙන්නේ. හරිද? 3යි 4යි ගැලවෙනවා. උඩ ගැලවෙන්නේ 9යි 10යි. එතකොට ඔන්න 3 4 කොලේ ගැලවෙනවා 9 10 කොලේ ගැලවෙනවා. එකම කොලේ දෙපැත්ත මේ. හරිද? දැන් අහනවා පිටු 10ක් ඇති පුවත්පතක 9 සහ 10 යන පිටු වල කොලේ ගැලවියත් මේක ගැලවුණා. එම කොලේ සම්බන්ධ අනෙක් කොලේද ගැලවුණා. ඇයි? මේක. මැදින් කටුවක් ගහලා තියෙනකොට අනිත් පැත්තෙන් ගැලවෙනවනේ. ඒක දන්නවනේ ගැලවුණා. ගැලවුණි නම් ඉතුරු වූ පිටු වල අංක. එහෙනම් පුතේ අපි ගත්තොත් එක තියෙනවා ඉතුරු පිටු. මේ ටික නැතුව අනිත් එක ලියන්න 12ට. දෙක තියෙනවා. 3 නෑ මේ. 3 4 නෑ. 5 6 7 8 9 10 නෑ. 11 12. ඔන්න ඉතුරු වෙච්ච පිටු ටික. හරි? ඉතුරු වෙච්ච පිටු ටික. දැන් ගොඩක් අහන්නේ මේක නෙමෙයි. අහන්නේ මොකක්ද දන්නවද? මේ වගේ පිටු ගානක් තියෙන පොතක. හරි? දැන් ගොඩක් දැන් මෙතන අවසානයේක ඔත්තේ සංඛ්‍යාවක් මේ අවසානයේක ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ මැදින් පිටුවක් මැදින් කටුවක් ගහලා තියෙන පොතක. අවසාන අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඒ වගේම ඉරට්ටේ සංඛ්‍යාවක් වුණාටත් බෑ. 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕනේ. හරිද? 4ෙන් බෙදෙන සංඛ්‍යාවක් වෙන්න ඕන අවසාන. ඇයි දන්නවද? දැන් මෙතන හිතන්නකො මෙන්න මේ වගේ පොතක් ගත්තොත් මැදින් කටුවක් ගහලා තියෙනකොට පුතේ මම ඔයාලට කොලයක් ගලලා පෙන්නන්නත් මෙන්න මේ වගේ එකක්. ඔන්න මම මැද කොලේ ගැලෙව්වා. එතන මේකේ තියෙනවා පිටු 4ක් නේ. 1යි 2යි 3යි 4යි. මේ වගේ කොළ ටිකක් එකතු කරලානේ මේ පොත හදලා තියෙන්නේ. ඒ නිසා මේකේ මුළු පිටු ගාන. ඒ කියන්නේ අවසාන අංකයට එන මේ අවසාන පිටුවට එන අංකේ තියෙන මුළු පිටු ගාන 4ෙන් බෙදෙන ගානක් වෙන්න ඕනේ. නැත්නම් ගාන වැරදි. එහෙනම් පුතේ 12 4ෙන් බෙදෙන ගානක් නේ. එහෙනම් හරි. හරි. මම ප්‍රශ්නයක් කියනවා ඔයා ගාන හදන්න. මේ වගේ එකක් ඈ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. පිටු 40ක පොතක් තියෙනවා. පත්තරයක් කියමුකෝ. මුල් පිටුවට අංක එන්නේ. දැන් මේ වගේ පොතක මුල් පිටුවට අංක ටියුට් එක උනත් මුල් පිටකවට අංකයක් දාන්න නැහැනේ.
ගන්න අවස්ථා තියෙනවා. පත්තරයක් කියමු පත්තරේ මුල පිටු අංකය කියනවනේ. පත්තරයක් තියෙනවා. මැදින් දෙකට නවලා හදලා තියෙන පත්තරයක්. පත්තර කොහොමත් හදන්නේ එහෙමනේ. හැබැයි මැදින් කටුවක් ගහලා නැහැ. පත්තර වල කටු ගහන්නේ නැහැ. සංග්‍රහ වලටනේ කටු ගහන්නේ. පත්තර මෙහෙම නවලා තියෙනවා. මේ පොත වගේමනේ. පිටු 40ක් තියෙන පත්තරයක්. ලොකු පත්තරයක්. පත්තරයක අවශ්‍යතාවයකට කවුරු හරි කෙනෙක් ගලවනවා 15 කියන පිටුව. 15 කියන පිටුව එයාට ඕනේ. ඒක එයාට අවශ්‍ය මොකක් හරි පින්තූරයක් තියෙනවා. 15. 15 කියන පිටුව තියෙන කොලේ ගලවනවා. හරි? ඒ කියන්නේ 15 තියෙන පිටුව කියන්නේ 15යි 16යි තියෙන කොලේ නෝයි ගලවලා ගන්නවා. එයාට අවශ්‍යතාවය තියෙන 15 කියන පිටුවේ තමයි යාට අර ඕන පින්තූරේ තියෙන්නේ. 16 කියන්නේ 15 දැන් මේක දැන් හිතන්නකෝ මෙහෙම කඩලා ගත්තොත් ඉතින් වෙලා යනවා පැහැදිලි කරන්න. දැන් මෙහෙම තියෙන පත්තරේ මේක තමයි ඕනේ. හරි මේක ඕනේ. එයා එතකොට ඒක කඩලා ගන්නවා මෙහෙම. කොලේ. අපිට මෙයාට ඕනේ මේක කියලා. මේක මෙහෙම කඩලා ගන්නවා ඔහොම. 15 කොලේ කඩලා ගත්තා. හරිද? එතකොට 15 පිටු අංකය මෙතන තියෙනවා. ඒ කොලෙම අනිත් පැත්තේ 16 තියෙනවා. හරි 15 16 කියන කොලේනේ යා ගත්තේ. එතකොට ඒකෙම අනිත් පැත්තේ කීයද බලන්න මොකද කරන්නේ? මේකෙන් 15ක් අඩු කරනවා. මුළු පිටු ගානේ 10න් 5 5යි 3න් 1ක් 2යි. අනිත් පැත්තේ එන්නේ 25යි 26යි කියන පිටු දෙක. 25යි 26යි කියන පිටු දෙක තමයි ඒකේ අනිත් පැත්තේ එන්නේ. 15 කොලේ ගැලවුවාම පිටු 40ක් තියෙනවා නං ඈ. හරි. හා එහෙනම් ඔයා හදන්න මම ඔයාලට තනියම හදන්න දීලා මම හැදුවනේ. හා පිටු තියෙනවා 4න් බෙදෙන සංඛ්‍යාවක් එපා. පිටු 30 එහෙම දාන්න බෑ 4න් බෙදෙන්නේ නැහනේ. පිටු තියෙනවා 20ක්. පිටු 20ක තියෙනවා ටියුට් එකක් කියලා හිතන්නකෝ. පත්‍රයක් කියලා හිතන්න පිටු 20ක පත්‍රයක් තියෙනවා. ඔයාට ඕනේ 6 වෙනි කොලේ 6 වෙනි පිටුව. නෑ 6 නෙමෙයි 5 වෙනි එක. ඔත්ති සංඛ්‍යාවක් කියන්න බෑ. 5 වෙනි පිටුවේ තියෙන පින්තූරේ වාට ගන්න ඕනේ. ඔයා 5 වෙනි පිටුව කඩලා ගන්නවා. 5 වෙනි පිටුවේම අනිත් පැත්තේ පිටු අංක 6 තියෙනවනේ. 5යි 6යි කියන කොලේ තමයි ඔයා ගන්නෙ. හා එහෙනම් අනිත් පැත්තේ කඩන පිටු අංක කොලේ පිටු අංක දෙක හොයන්න බලන්න. හොයන්න. මුළු පිටු 20යි 20න් 5ක් අඩු කරන්න. කීයද ආවේ? හා. ඔන්න පුතේ 20න් 5ක් අඩු කරා. කීයද? 15යි. එහෙනම් අනිත් පැත්තේ කැඩෙන්නේ 15 වෙනි පිටුවයි 16 වෙනි පිටුවයි. තේරුණ කට්ටිය අත්පුඩි ගන්න. හරිද? right. පොතක පිටු නැත්තම් පත්තරයක ගැලවෙන පිටු සම්බන්ධ පාඩම. අංක 1 සිට පිළිවෙලින් අංක යදූ පුටු කිහිපයක් සමාන පරතරය සහිතව රවුමට තබා ඇත. අංක 1 පුටුවට ඉදිරියෙන් ඇති පුටුවේ අංක 13. මේක ලේසි නේද? එහෙනම් පුතේ 13න් එකක් අඩු කරන්න. කීයද? 12යි. ඒක දෙකෙන් ගුණ කරන්න. 24යි. අපි කරලා තියෙනවා. හරි. අපි යමු 93. මාළක රුපියල් 2 කාසි වලින් රුපියල් 72ක් තියෙනවා. පුතේ 72ක් තියෙනවා නම් 2 කාසි කීයද බලන්න දෙකෙන් බෙදන්නකො 36යි. 2 කාසි 36යි. ඒ කාසි 36 මෙයා ළමයින්ට බෙදලා දුන්නලු එක්කෙනෙකුට ලැබුණු කාසි ගානයි ළමයි ගානයි සමාන වෙන විදියද. එහෙනම් පුතේ 36 හැදෙන්නේ 6 වරක් 6නේ. එහෙනම් ළමයි 6 දෙනෙකුට දුන්නා එක්කෙනෙකුට කාසි 6 ගානයි. ළමයි 6 දෙනෙකුට දුන්නා එක්කෙනෙකුට කාසි 6 ගානයි. එතන කාසිත් 6යි ළමයිනොත් 6යි. එක්කෙනෙකුට ලැබුණු කාසි ගාන 6යි. එතන හිටපු ළමයි ගානත් 6යි. හරි? එතන අහනවා
සිසුන් සමාන විය. එසේනම් සිසුවෙකුට ලැබුණු මුදල. දැන් මෙහෙමනේ. ළමයි 6ක් ඉන්නවා. 1 2 3 4 5 6. මෙයාට කාසි 6ක් දෙනවා. 1 2 3 4 5 6යි. 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 1 2 3 4 5 6. 1 2 3 4 5 6. ළමයි 6යි. 1 2 3 4 5 6 ළමයි 6යි. එක්කෙනෙකුට 6 ගානේ කාසිත් දෙනවා. කාසි 36 බෙදලා ඉවරයි. 6 වරක් 6 36නේ. 1 2 3 4 5 හරිනේ 36යි. මේ එක්කෙනෙකුට ලැබුණු මුදල අහනවා. එන එක්කෙනෙකුට දෙකේ කාසි 6ක් හම්බුණා. 6 වරක් 2 රුපියල් 12ක් එක්කෙනෙකුට හම්බුණා. ඒ දෙකේ කාසි 6යි රුපියල් 12යි. 12 වරක් 6 72යි. මේක එනවා. හරි. අපි යනවා ප්‍රශ්නාංක 94. 5 සිට 87ට සංඛ්‍යා ලියන විට හරි මැද එක ලේසි නැති 87යි 5යි එකතු කරනවා 92යි ඒක දෙකට බෙදෙනවා 46යි අපි යනවා ඊළඟට ළමයි 24ක් සින්න පන්තියක වොලිබෝල් වලට කැමති ළමයි ගාන 16යි ක්‍රිකට් වලට කැමති ළමයි ගාන 10යි හැම ළමයෙක්ම කුමන හෝ මේ දෙක එකතු කළා 26යි ඉන්නේ 24යි අඩු කළා ඉතුරු 2යි ක්‍රීඩා දෙකටම කැමති ළමයි ගාන දෙන්නයි 96 වතුර බෝතලයක් මිලදී ගැනීමේදී හිස් බෝතලයක් ලබා දුන්නට බෝතලයේ මිලෙන් 5න් එකක් අඩු කරයි. වතුර බෝතලයක මිල රුපියල් 60යි. එහෙනම් පුතේ 60 ඉස්සලා 5ට බෙදන්න. 60 5ට බෙදුවාම කීයද? 12යි. 60 බෙදුවාම 5ට 12 රුපියල් 12යි අඩු කරන්නේ. වතුර බෝතල් දෙකක් මිලදී ගැනීමට. ඒ කියන්නේ 60 ඒවා දෙකක් දෙන්න ඕනේ. 120යි. මිලදී ගැනීම හිස් වතුර බෝතල් දෙකක් ගෙනාවා. එකකට 12යි දෙකකට 24යි. මේකෙන් 24ක් අඩු වෙනවා. හිස් බෝතල් දෙකක් මිල වතුර බෝතල් දෙකක් මිලට ගැනීමට හිස් බෝතල් දෙකක් සමග මුදලාට ලබා දිය යුතු මුදල 10න් 4ක් 6යි 11න් 2ක් 9යි රුපියල් 96යි. හරි කට්ටිය අත්පුඩි 3ක් ගන්න. හරි? මේ කට්ටිය අත්පුඩි 3ක් ගන්න. හොඳයි. දැන් මෙහෙමනේ. හිස් බෝතලයක් දුන්නොත් මිලෙන් 5න් එකක් අඩු කරනවා. වතුර බෝතලයක් රුපියල් 60යිනේ. 5ට බෙදුවා. මේන් එක බෝතලයකට රුපියල් 12ක් අඩු කරනවා. හිස් බෝතල් දෙකක් දෙනවා. 12 දෙකක් 24ක් අඩු කරනවා. ඒක හරිනේ. වතුර බෝතල් දෙකක් ගන්නවා. එකක් 60යි 60 දෙකක් 120යි. හිස් බෝතල් දුන්නේ නැත්නම් 120ක්ම දෙන්න ඕනේ. හැබැයි හිස් බෝතල් දෙකක් දුන්නා. ඒ කියන්නේ රුපියල් 24ක් මුදලාරි අඩු කරනවා. 10න් 4ක් 6යි මෙයා එකක් දුන්න නිසා 11න් 2ක් 9යි 96යි. ප්‍රශ්නාංක කීයද? 97. හරි. දැන් පුතේ ඔයා හදන්න 100ට 100ට හදන්න 97 සිට 100ට හෙට උදේ හදනවා අපි 101 සිට 150ට හෙට උදේ එන්න බැරි කට්ටියට රෙකෝඩින් එක බලන්න පුළුවන් ඈ හරි ඒක ඒ වගේම තමයි අපි හෙට එදා අපි කරපු පේපර් සෙට් එකේ එක ප්‍රශ්න පත්‍රයක් කතා කරන්න වෙලා මදි වුණා ඒක සාකච්ඡා කරනවා හෙට උදේ කරන්නේ මේකේ ගණන් 50ක් හදනවා එක එදා කරපු පේපර් එකේ කරන්න බැරි වෙච්ච يعني සෙට් එකේ 3 අංක 1 2 එකක් කරානේ අනිත් එක සාකච්ඡා කරනවා හෙට රෑ අංක 4 1 2 සාකච්ඡා කරගමු පේපර් කට්ලේ ඉවරයි හරි හෙට රෑ වෙද්දී මේකත් ඉවරයි මේ ටියුට් එකේ ප්‍රශ්න 50නේ තියෙන්නේ හරි හෙට උදේ පන්ති දෙකක් විදිහට යන්නේ ලින්ක් දෙකක් එවනවා හරි එහෙනම් මේ 100ට හදන්න 100ට අපි සාකච්ඡා කරමු 89 වෙනි ගානේ එක පේලියක අඩුවක් වෙලා තිබ්බා ඒක හදමු අපි එක පේලියක් අඩුවෙන් ලියවිලා තිබ්බා හදමු රයිට් දැන් කරන්න ප්‍රශ්නාංක 97 ඉඳලා 100ට
හරි. අපි බලමු පුතේ. 97 ඉඳලා අපි කතා කරමු 100ට. ඔය 98 වෙනි ගානේ හොඳයි පුතේ ගොඩක් ඈ. හරිද? ප්‍රශ්නාංක 97. 97 ඈ. 97 වෙනි ගාන සතියක් පුරා අකණ්ඩව පැවති බෝධි පූජා පින්කමක් අවසන් වූයේ මැයි 3 වනදා සඳුදා නම්. අවසන් වුණේ කවද්ද පුතේ? මැයි 3 සඳුදා. ඔය 97 කියලා දාගන්නකො. හරි. සතියක් පුරා සතියක් කියන එක රවුම් කරන්න. සතියක් කියන්නේ පුතේ දවස් 7ක්. දවස් 7ක් අකණ්ඩව කියන එකත් රවුම් කරන්න. පුතේ අකණ්ඩව කියන එකෙන් අදහස් කරන්නේ නොකඩවා. ඒ කියන්නේ දවසක් කියලා දවසක් ගමන දිගටම තිබ්බා කියන එක. බෝධි පූජා පින්කම බෝධි පූජා පින්කම අවසන් වුණේ මැයි 3. ඒ කියන්නේ මැයි 3 වෙනිදාත් පින්කම තිබිලා තියෙනවා. නේ? හරි. අපි නම් මැයි 3 ඉඳලා ආපස්සට ඇවිල්ලා ආරම්භක දිනේ හොයමු ඈ. හරි. හැමෝම අංක 97 කියලා දාගන්න. මැයි 3 කෙලවරේ මේ පැත්තේ දාන්න. 3ට කලින් 2. නේ? 2ට කලින් 1. මැයි මාසේ ඉවරයි. මැයි වලට කලින් තිබ්බේ අප්‍රේල් 30. අප්‍රේල් මැයිනේ. 29, 28, 27, 26 කියලා මේ පැත්තට ගණ සංඛ්‍යා ටිකක් ආපස්සට ලියාගත්තා. 25 කියලා. ඔන්න. අපි මේ ලියාගත්තේ වට මේ වගේ මැදට තිත තියාගෙන යන්න කොමාව තියන වෙලාව යන හින්දා. මැයි 3 වන සඳුදා තමයි අවසන් වුණේ. මේක සඳුදා. ඊට කලින් ඉරිදා. ඊට කලින් සෙනසුරාදා. ඊට කලින් සිකුරාදා. ඊට කලින් බ්‍රහස්පතින්දා. ඊට කලින් බදාදා. ඊට කලින් අඟහරුවාදා. ඊට කලින් සඳුදා. ඊට කලින් ඉරිදා. දැන් මෙහෙනම් අරහිට කියවන්න. ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා. වැරද්දක් නැහැ. තිබ්බනම් අහු වෙනවා. බෝධි පූජා පින්කම ආරම්භුනේ කවද්ද? දැන් මෙන්න 7 වෙනි දවස. අතියක් නෙමේ 6 වෙනි දවස. මේ 5 වෙනි දවස. මේ 4 වෙනි දවස. මේ 3 වෙනි දවස. මේ 2 වෙනි දවස. මේ 1 වෙනි දවස. 1 2 3 4 5 6 7. කොම් බෝධි පූජා පින්කම තිබ්බ දවස් ටික. පුතේ මේම අංක දාන්න ඕනෙත් නෑ ඇත්තටම. ගණන් කරන්න පුළුවන්. මෙහෙ ඉඳලා මේ 1 2 3 4 5 6 7ක් ගණන් කරලා රවුම් කරා. මේ ආරම්භක දවස දැන් මේ 30ට කලින් මේ ටික මැයිනේ එහෙනම් මේ ටික අප්‍රේල් 27 අඟහරුවාදා තමයි පාඩම් ගන්න තියෙන්නේ. අප්‍රේල් 27 අඟහරුවාදා. එහෙනම් පුත්තරේ එන්න ඕන පුතේ එකට මොකද්ද? අප්‍රේල් 27 අඟහරුවාදා. 27 අඟහරුවාදා සංඥක ගයන්න. අඟහරුවාදා. එහෙනම් ප්‍රශ්නාංක 98. ඒ පිටේ අවසාන අංකය. හොඳ ගානක් මේක ඈ. හොඳ ගානක්. කෙමින් කතා කරමු කාලේ චුට්ටක් අරගමු. මෙතනින් 100න් අපි අවසන් කරනවානේ අද. ප්‍රශ්නාංක 98 දාන්න. ටැංකියක ඒ නලය පමණක් විවෘත කළා. මේක විතරක් ඇරියොත් ටැංකිය මිනිත්තු 12න් පිරෙනවා. මිනිත්තු 12ක් යනකොට පිරලා ඉවරයි. හරිද? ඒ කියන්නේ මිනිත්තුවකට පිරෙන්නේ මේ ටැංකියෙන් 12න් එකක්. දැන් මිනිත්තු 12කට ටැංකිය පිරෙනවා නම් එක මිනිත්තුවකදී පිරෙන්නේ ටැංකියෙන් 12න් එකක්. හරි? එහෙනම් ඔයා මේක හොඳට තේරුම් ගන්න ඕන හින්දා ඔයා අදින්න 6ක් උසට ටැංකිය අදින්න. පොඩි එකක් අඩුල්ල ගන්න තීරු 6ක් ගන්නකො. 1 2 3 4 5 6. 6ක් උසට ගන්න. තීරු 6ක් උසට ඔහම ටැංකිය අදින්න.
මේක 12කට බෙදනවා කියන්නේ මැදින් ඉරි ගන්න පුතේ නේ. අපි මම 12ක් මෑටර ගත්තේ නැත්නම් උස වැඩිනේ. ඒතකොට කැතයිනේ. 6ක් ගත්තා. කියන්නේ පොතේ අර තන්ඩුල් පොතේ ඔයා කටුවැර කියන්නේ තන්ඩුල් පොතේ නේද? තන්ඩුල් පොත කටුවැර කරන්න ඕනේ විභාගෙට දෙන්න තන්ඩුල් කොලයක්නේ. 6ක ඉර 6ක පොඩි ටැංකියක් ඇඳලා පොඩි අඩි රූලක් වගේ එකක්. ඒක 12කට බෙදාගත්තා. ගණන් කරලා බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12. 12කට බෙදාගත්තා. 12කට බෙදාගත්තා. ඊට පස්සේ දැන් කියවනවා. ටැංකියේ මේ ටැංකිය තමයි අපි බෙදාගත්තේ ඈ. ඒ නලය පමණක් විවෘත කළහොත් ටැංකිය සම්පූර්ණයෙන් පිරෙන්න මිනිත්තු 20ක් යනවා. නෑ 12ක් යනවා. මිනිත්තු 12ක් යනවා සම්පූර්ණයෙන් පිරෙන්න. හරිද? එහෙනම් මිනිත්තු 1කට පිරෙන්නේ මේ මෙච්චරයි. අය අපි 12කට බෙදාගත්තානේ. මිනිත්තු 1කට පිරෙන ප්‍රමාණය. හරියටම ටැංකියෙන් 12න් එකයි පිරෙන්නේ. එනවා ලියාගන්න මිනිත්තු 1කට පිරෙන්නේ සම්පූර්ණ ටැංකිය 12කට බෙදලා ඒකෙන් එක කෑල්ලයි නේ. ඒක තේරෙන කට්ටියත් පුරි ගහන්න බලන්න. 1 2 3 1 2 3 ගහන්න බලන්න. හරි. මිනිත්තුවක් ගතොත්. right. තව කතාවක් කියනවා. B නලය පමණක් විවෘත කළොත් මෙයා නැතුව මෙයා විතරක් විවෘත කළොත් මිනිත්තු 4ක කාලයක් ගත වෙනවලු පිරෙන්න. එහෙනම් ඒකේ වතුර ගොඩක් එනවා ඇති. මේ Aනේ B නලයෙන් කරන්නේ මිනිත්තු 4කින් පුරවනවා. එහෙනම් පුතේ මිනිත්තු 1කට මේ ටැංකියෙන් 4න් එකක් පිරෙනවා. මිනිත්තු 1කට 12න් එකක් පිරෙනවානේ මේ A නලය. හැබැයි B නලයෙන් මිනිත්තු 1කට මුළු ටැංකියෙන් 4න් එකක් පිරෙනවා. ඔන්න ඒකේ. එහෙනම් 4න් එකයි 12න් එකයි දෙක හොයාගන්න අමාරු හින්දා 4න් එකත් 12න් ගණක් කරගන්නවා. හරි? මොකද කරන්නේ? මෙයා ගුණ කරනවා 3න්. උදයටයි දෙකම. 4 වරක් 3 12යි 3 වරක් 1 3යි. එහෙනම් ඔන්න ඒ නලය මිනිත්තුවකට 12න් එකක් පිරෙනකොට B නලය මිනිත්තු 1කදී 12න් 3ක් පුරවනවා. එහෙනම් මේ දෙකම විවෘත කළොත් කරාම දෙකම ඇරියොත් 12න් 3යි 12න් 1යි කියන්නේ 12න් 4ක ප්‍රමාණයක් පිරෙනවා. මිනිත්තු 1කට නල දෙකම ඇරියොත් නේ. දෙකම එකවර විවෘත කළහොත් හරියටම මිනිත්තු 1කදී 12න් කෑලි 4ක් පිරෙනවා. 1යි 2යි 3යි 4ක් මේ ටික පිරෙනවා එක මිනිත්තුවකදී. 1යි 2යි 3යි 4යි ඊළඟ මේ ටික පිරෙනවා එක මිනිත්තුවකදී. 1 2 3 4 මේ ටික පිරෙනවා ඊළඟ මිනිත්තුවේදී. ඔන්න. ඔක්කොම මිනිත්තු කීයද? අතවරින් කාලේ මිනිත්තු 3. දෙකම විවෘත කළොත් අපි යනවා ඊළඟ පිටුවට. ප්‍රශ්නාංක 99යි 100යි කියන අවසාන ගණන් දෙක. හරිද? අනූ9 මේ දැක්කෙන වතුර වීදුරුවක් ඇල කර දක්වා ඇති ආකාරයෙන් මගින් දැක්කෙන කුමක්ද යටින් කෙනෙක් අඳින් තියෙන්නේ. පුතේ ඕකෙන් පෙන්වන්නේ මේ මෙහෙම මේ තලය තිරස් තලයක්.
තිරස්. මෙහෙම නේද? විතර වතුර වීදුරු ඇල කරාට වතුර ඇල වෙන්නේ නැහැ. ඒක හැම වෙලේම තියෙන්නේ පොළවට සමාන්තරව. වතුරේ ස්වභාවය තමයි බඳුනකට වතුර දැම්මොත් ඒ වතුර බඳුනේ හැඩය ගන්නවා. හැබැයි යාගේ ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. එයා අනිවාර්යෙන් කොහේ හිටියත් එයා ඉන්නේ පැරලල් විදියට පොළොවට සමාන්තරව තමයි යාගේ මතු පිට තලයේ පිහිටන්නේ. වතුර වල තියෙන හොඳ පෞරුෂ ගති ලක්ෂණයක් වගේ එකක් අපිට ළඟා කරගන්න පුළුවන්. හරිම නිහතමානී දාන බඳුනේ හැඩය ගන්නවා. නේ? වතුර හිතන්නකො මේ වගේ අපි වතුර මේ වගේ බඳුනකට දානවා. මොකද වෙන්නේ? හරිම නිහතමානී පුද්ගලයෙක් වගේ මොකද වෙන්නේ? වතුර මේ බඳුනේ හැඩය ගන්නවා. හැබැයි යාගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මොකද්ද? මොන බඳුනේ හැඩය ගත්තත් මතු පිට තලය පොළවට සමාන්තරව තියෙන්නේ. හරිද? ඒක තිරස් තලයක් විදිහට තමයි පිහිටන්නේ. වතුරේ ස්වභාවයක් ඒ වතුරේ ගුණාංගයක්. ඒව පිහිටන්නේ නැත්නම් අපිට කෝප්පේ ඇල කරලා වතුර බොන්න බැරි වෙනවා. පිහිටන්නේ නැත්නම් නේ. හරි. අපි යනවා අද දවසේ අවසාන ගාන. සමචතුරස්‍ර කීයද? 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මේ 5යි 6යි 7යි 8යි මේකයි 9යි මේකයි 10යි. සමචතුරස්‍ර 10යි. හරි. අපි යනවා අර අවසානට මං කිව්වේ කතා කරමු 89 වෙනි ගානේ එක පේලියක් මොකක් හරි අඩු වුණා කියලා එතනට යන්න මට. 89. මෙන්න මේකේ. මේකේ 1 2 3 මෙන්න මෙතන 120 ළඟට මෙතනට 130 එන්න ඕනේ. ඔන්න ඔතන තමයි අපිට අවුල් වුණ තැන. right. මෙතන පුතේ 130 140 150 160 170 180 190 එහෙනම් 18 36යි. බලමු අනිත් එක අතර දැනග 1 2 2 4 3 6 4 8 5 10 6 12 7 14 8 16 මෙන්න මේ 18යි 11 11යි 22යි 12 12 27 13 14 14 15 16යි 16යි 17යි 17යි 18යි 18යි 19යි 38යි. පොඩක් ඉන්න බලන්න. 19යි 38යි අහලා තිබ්බේ 190යි කියලා තිබ්බේ නේ. පාදවල එකතු 190යිනේ. හරි. එතකොට මෙන්න 190 අපිට ආවා. එතකොට කුකුළු 19යි ගවයෝ 38යි. හරිනේ කුකුලන් ගණන උත්තරේ 19යි ඈ. හරි. ඕනනම් චෙක් කරලා බලන්න පුළුවන් 38 ඒවා හතරක් බලනවා. 8 වරක් 4 32යි 3ක් ඉතිරි 4 වරක් 12යි 3යි 15යි. 19 ඒවා දෙකක් බලනවා. 38යි. එකතු කරනවා. 7 2 10 1ක් ඉතිරි 5 3 8 1 9යි 190 වෙනවා. හරි. එහෙනම් උත්තරේ 19. හොඳයි. එහෙනම් අපි පුතේ ඔතනින් අවසන් කරනවා ගණන් 100ක් හැදුවා. එතකොට ගණන් 100 ඉවර වෙන්නේ පිටු අංක 14. එතකොට ගණන් එතන ඉඳලා තව 50ක් තියෙනවා. 150ට. එතකොට හෙට උදේ පන්ති දෙකක් විදිහට කරනවා. හෙට උදේ කරන්නේ ඉන්න බැරි කට්ටිය පස්සේ රෙකෝඩින් එක බලන්න. 101 ඉඳලා 150ට මුලින්ම ගණන් ටික හදනවා. හරි? ඊට පස්සේ පේපර් ක්ලාස් එකේ අංක 3 1යි 2යි නිදා සාකච්ඡා කරන්න ගිහලා එක පේපර් එකක් කතා කරේ. ඒකේ ඉතුරු වෙච්ච පේපර් එක කතා කරනවා. හරි?
එතකොට ඔය දෙක තමයි හෙට උදේ කෙරෙන්නේ. තව වෙලාවක් තිබ්බොත් අපේ කාලේ ඉතුරු වුණොත් සිංහල පෙර පොතේ එදා කතා කරපු තැනින් ඉස්සරහට ටිකක් කතා කරමු. හොඳයි. හෙට දවල් අපි ඒ කියන්නේ හෝල් ක්ලාස් එකට එන කට්ටිය ඒගොල්ලන්ට හෙට සම්මන්ත්‍රණයක් දෙන්නේ. රචනා සම්මන්ත්‍රණාංක 2 ඔන්ලයින් එකට ඒක කරා. හරිද? අයිබෝනේ. හරි.